බලමු ලස්සන රස පොල් රොටි හදාගන්නේ කොහොමද කියලා. පාන් පිටි හලලා අරගෙන ඒකට පොලුත් එකතු කරලා ලුණු කුඩු ටිකකුත් දාලා ඒක හොඳට කලවම් කරගන්නවා. ඒකට වතුර චුට්ට එකතු කරලා ටිකෙන් ටික එකතු කරලා පාන් පිටි පොල් මිශ්‍ර ඩෝ එක හදා ගන්නවා. ඒකෙන් අපිට රොටි වලට උමනා ප්‍රමාණයේ පුංචි ඩෝස් වෙනම හදා ගන්නවා. ඊට පස්සේ සෝස්පැන් එකක් ලිපේ තියලා තෙල් චුට්ටක් දාලා ඩෝ එක හොඳට පැතලි කරලා හොඳටම පැතලි කරොත් තමයි ඒ රොටි රස කළා ලිපේ රත් කරගන්නවා දෙපැත්තම. මේ වගේ ලස්සනට රන්වන් පාට වෙන්න බෙද ගන්නවා. ඊට පස්සේ අපි ලුණු මිරිස හදා ගන්නවා. ලුණු මිරිසට ලුණු කපලා උම්බල කඩයි කෑලි මිරිසුයි ලුණු කුඩු ටිකකුයි එකතු කරලා ලුණු ටිකත් වංගෙඩියට දාලා කොටා ගන්නවා. කොටාගෙන දෙහි මුල් ඉස්ම ටිකක් කලවම් කරලා ලුණු පදම බලලා ඔක්කොම හොඳට අනාගෙන ලුණු මිරිසක් හදා ගන්නවා. මෙන්න මේ වගේ ලස්සනට අපි හදපු රොටි ප්ලේන් ටී එකක් එක්ක රස බලන්න.